චමල් වැස්සකින් අපේ ආදරේ තෙත්තුනා විදිදිය වැහි පොතේ සීතල හදේ ගෑවුනා ජීවිතේ මොහොතකින් වෙනස් වී හැරෙති අරමුණක් සිතුමිනක් දෝතෙහි රැඳෙති කට්ටිය මොකද කියන්නේ මගොඩිස්තුමාලගේ වත්තෙන් කුරුම්බ ගෙඩියක් බීගෙනම යනවද මරු මේ මගොඩිස්තුමාගේ වත්තෙන් කුරුම්බ කඩලා අතපය කඩා ගන්නව නෙමෙයි ආනේ ගජාය ළඟට එනකම්ම දැක්කේ නෑ මේ ගජායේ කවුද බං අර එහි ඇවිල්ලා ඉන්න ජිංගිරි බාන් එක මේ පොඩි උන් විදියට හිටපල්ලා ඒක නෙමෙයි අද හැන්දෑවට උඹලා තුන්දෙනාම එන්න ඕනේ මගොඩිස්තුමාගේ ඡන්ද කැම්පේන් එකේ පෝස්ටර් ගහන්න මං උඹලට ජැකලින් අක්කගේ ආප්ප කඩෙන් ආප්ප දෙක අරන් දෙනවා ඡන්දේ දිනුවට පස්සේ ආප්ප 4 ගානේ අරන් දෙනවා අනේ මේ ගජායි ආප්ප වලට පෝස්ටර් ගැහුවේ ඒ කාලේ දැන් අපිට අරන් දෙනවා නම් චොප්සි රයිස් එකයි චිකන් ඩෙවල් එකයි අරන් දෙන්න ඡන්දේ ඉවරුණාට පස්සේ සංස්ථා සභාපතිකම් 4කුත් ඕනේ මේකනේ ගජායියේ අපිටයි කියලා හැමදාම ඉස්කෝලේ වැඩ ගන්නවත් බෑනේ අපිට අනාගතයක් තියෙන්න බෑ හරි වැඩේට වරෙන්කෝ සංස්ථා සභාපතිකම් දෙනවද බං උඹලා වගේ ගොබ්බයන්ට ඔය වොන්තරන් දීලා තියෙන්නේ මේ උඹ කොහොමද මෙච්චර ඉක්මනට ආවේ පෝස්ටර් ටික ඇලෙව්වද ආයෙ එහෙනම් ගස් ගල් තාප නෑර හැමතැනම ඇලෙව්වා හරි කොහෙද කොට ලපයයි ටිකයි